වාක්‍ය රීති සම්බන්ධව අපි මේ වෙනකොට බොහොම දිග පාඩම් මාලාවක් දිගින් දිගට අඛණ්ඩව සිදු කරගෙන ආවා. අකිකාරු සිංහල පන්තියේ YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න උසස් පෙළ සාමාන්‍ය පෙළ විතරක් නෙවෙයි සිංහල විෂයට ඇලුම් කරන රහට ලියන්න උත්සාහ ගන්න බොහෝමයක් දෙනාට මේ වාක්‍ය රීති පාඩම් මාලාව බොහොම වැදගත් පාඩම් මාලාවක් කියලා අපිට ලැබෙන ප්‍රතිචාර ඔස්සේ අපිට මේ වෙනකොට දැනගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් අපි හිතුවා මේ වාක්‍ය රීති ඉදිරියටත් දිගටම සාකච්ඡා කරගෙන යන්න. අද අපි තෝරා ගන්නවා නිතරම භාවිතයට ගැනෙන විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ උසස් පෙළ වගේ විභාගවල වෙනත් උසස් තරඟ විභාගවල නිතර ඇහෙන වාක්‍ය රීතියක් පිළිබඳ අවධානය යොමු කරන්න. දැන් අපි දන්නවා මේ සිංහල භාෂාවේ තියෙන ක්‍රියාපද විශේෂයක් තියෙනවා අසම්භාව්‍ය ක්‍රියා. දැන් අසම්භාව්‍ය ක්‍රියා කිව්වහම මේ අවිනිශ්චිතභාවය හඟවන ක්‍රියා කියන එක පිළිබඳව ඔබ දන්නවා මේ වෙනකොට. මේ අසම්භාව්‍ය ක්‍රියා අයමත් වර්ග දෙකකට කැඩෙනවා. එකක් කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියා. කාලය අවිනිශ්චිතයි නම්. දී වගේ ප්‍රත්‍යකින් මේක අවසන් වෙන්නේ. කරද්දී, බලද්දී, නටද්දී, ගයද්දී ඒවට අපි කියනවා කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියා. ඔත් ප්‍රත්‍යයෙන් අවසන් වෙනවා නම් අපි කියනවා අනියමාර්ථය අසම්භාව්‍ය ක්‍රියා කියලා. මේ කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියා සහ අනියමාර්ථය අසම්භාව්‍ය ක්‍රියා වාක්‍යයක යෙදෙනකොට ඒ වාක්‍යයේ යම් ආකාරයකට කර්තෘ පදයට බලපෑමක් සිද්ධ වෙනවා අපි දැකලා තියෙනවා. දැන් මේක පහසුවෙන් අපිට තේරුම් ගන්න පුළුවන් වාක්‍යයක් ඇසුරෙන්. අපි උදාහරණ වාක්‍යයක් ගත්තොත් මම ඔයාලට දෙනවා සිසුන් ශිල්පය හදාරද්දී දෙමාපියෝ සතුටු වෙති කියන වාක්‍යය. දැන් මේකේ තියෙනවා අසම්භාව්‍ය ක්‍රියාවක්. ඒ තමයි මේ කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියාපදය හදාරද්දී කියන එක. මේ හදාරද්දී කියන කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියාපදයේ දෙන නිසා ඊට පෙර දෙන කර්තෘ පදය අනුක්ත රූපයෙන් තමයි තියන්නේ. සිසුන් කියලා අපි ඒක අනුක්ත කරනවා. සිසුන් ශිල්පය හදාරද්දී. දැන් සිසුන් කියලා අනුක්ත වෙනවා. එහෙනම් අන්න වාක්‍ය රීතිය තේරුම් ගන්න පුළුවන් ඔබට. කාලාර්ථයේ හෝ අනියමාර්ථය අසම්භාව්‍ය ක්‍රියාවක් යෙදෙනකොට ඊට පෙර තියෙන පදය කර්තෘ පදය අනුක්ත රූපයෙන් තියන්නේ. සිසුන් ශිල්පය හදාරද්දී. එමය අපි කියන්නේ. දැන් ආඛ්‍යාතයේ තියන්නේ සාමාන්‍ය රීතීන්ට අනුව. දෙමාපියෝ කියන පදයට අනුව තමයි සතුටු වෙති කියලා බහුවචන ආඛ්‍යාතයක් තියලා තියෙන්නේ. අපි තව උදාහරණයක් ගත්තොත් නිලියක රඟද්දී අපි අත්පොළ සම්දුනිමු. දැන් රඟද්දී කියන පදය කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියාවක්. ඒ නිසා ඊට පෙර කර්තෘ පදය නිලියක කියලා අපි අනුක්ත රූපයෙන් තියෙනවා. නිලියක රඟද්දී. නිලියක කියන්නේ එමනම් අනුක්ත රූපයක්. අපි කියන පදයට අනුව තමයි ඊගාට අපි ආඛ්‍යාතයේ දුනිමු කියලා තියන්නේ. අත්පොළ සම්දුනිමු. ගොවියෙකු කුඹුර අස්වද්දී නැත්නම් ගොවියෙකු බැත ගෙනෙද්දී ඔහු බලා උන්හ. ගෙනෙද්දී කියන නිසා ගොවියෙකු කියලා අනුක්ත රූපයෙන් තියෙනවා. ඔහු කියන නිසා බලා උන්හ කියලා බහුවචනයෙන් තියෙනවා. මතක තියාගන්න බොහොම පහසුයි මේක. කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියාවක් හෝ අනියමාර්ථය අසම්භාව්‍ය ක්‍රියාවක් යෙදෙනකොට ඊට පෙර කර්තෘ පදය අනුක්ත රූපයෙන් තියලා අනෙක් කොටසේදී සාමාන්‍ය වාක්‍ය රීතීන්ට අනුගතව තමයි ආඛ්‍යාතය තීරණය කරන්නේ. දැන් අපිට අනියමාර්ථයේ ඇසුරෙනුත් උදාහරණයක් ගන්න පුළුවන්කම තියෙනවා. උදාහරණයක් හැටියට මා තරඟේ ජයගතහොත් බොහෝ දෙනා සතුටු වෙති. දැන් ජයගතහොත් කියන අනියමාර්ථය අසම්භාව්‍ය ක්‍රියාවට පෙර කර්තෘ මා කියලා අනුක්ත කරනවා. මා තරඟේ ජයගතහොත්. දැන් බොහෝ දෙනාට අනුව තමයි සතුටු වෙති කියලා අවසන් කරන්නේ. බොහෝ දෙනාට අනුව තමයි සතුටු වෙති කියලා අවසන් කරන්නේ. මා තරඟේ ජයගතහොත් බොහෝ දෙනා සතුටු වෙති. තව උදාහරණයකට අපි ගියොත් ගුරුවරුන් නොපැමිණියහොත් එතන තියෙන්නේ අනියමාර්ථය අසම්භාව්‍ය ක්‍රියාව. මේ අනියමාර්ථය අසම්භාව්‍ය ක්‍රියාවට පෙර කර්තෘ පදේ අපි ගුරුවරුන් කියලා අනුක්ත කරනවා. පාසල් වැසෙයි. පාසල් කියන පදයට අනුව ඒක වචන ආඛ්‍යාතයේ වැසෙයි කියලා තියෙනවා. එහෙමනම් හොඳින් තේරුම් ගන්න වාක්‍ය රීතිය කාලාර්ථයේ හෝ අනියමාර්ථය අසම්භාව්‍ය ක්‍රියාවකට පෙර කර්තෘ අනුක්ත රූපයෙන් තියලා සාමාන්‍ය වාක්‍ය රීතීන්ට අනුව තමයි වාක්‍ය ආඛ්‍යාතය තීරණය කරන්නේ. එහෙමනම් මේ විදියට දිගින් දිගටම ඔයාලට පුළුවන් රහට ලියන්න, රහට සිංහල ඉගෙන ගන්න, උක්ත ආඛ්‍යාත පද සම්බන්ධයෙන් හරියට තියන්න, පැහැදිලිව වාක්‍ය රීති ටික අවබෝධ කරගන්න.
වාක්‍ය රීති විතරක් නෙවෙයි සාහිත්‍ය පාඩම් සහ අනෙකුත් ව්‍යාකරණ පාඩම් පහසුවෙන් අවබෝධ කරගන්න අකිගරු සිංහල පන්ති YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. ඔයාට දිගටම රහට ඉගෙනගෙන ඉහළ සමර්ථයකට යන්න විභාගයේ ජය ගන්න පුළුවන්කම ලබා ගන්න එක වැදගත් වෙයි. අපි ආයෙමත් තවත් වාක්‍ය රීතියකදී හමු වෙමු.